Hi everyone, welcome to back my YouTube channel. අද උදේම මට කැම්පස් එකට එන්න වුණා. මොකද අද උදේමට 8:12 ලෙක්චර් එකක් තියෙනවා. ලෙක්චර් එක ඉවර වෙලා අපි යමු කැම්පස් එකේ වටයක්. පේරාදෙණිය කැම්පස් එකේ තියෙන පරිසරය වගේම තමයි කැම්පස් එකේ තියෙන ලයිබ්‍රරි කියලා කියන්නේ ගොඩාක් වැදගත් තැනක්. මට හිතුණා මගේ වැඩ ටිකක් තියෙනවා. ඒ ටික කරන්න ලයිබ්‍රරි එකට යන්න ඕන කියලා. ඒකට හේතුවක් තමයි මං හරි කැමතියි කැම්පස් එකේ මේ ලයිබ්‍රරි එකේ තියෙන සුවඳට. ඒක අමුතුම සුවඳක්. ඒ වගේම තමයි කැම්පස් එකේ ලයිබ්‍රරි එකේ උඩ ෆ්ලෝ වලට යන්න හරියම නිස්කලංකයි. තනියම තමන්ගේ වාඩුවේ වැඩක් කරගන්න තියෙන හොඳම තැනක් තමයි කැම්පස් එකේ ලයිබ්‍රරි එකේ උඩ තට්ටුව කියලා කියන්නේ. පල්ලෙහා තට්ටුවල ළමයි හිටියට උඩ තට්ටුවල ළමයි නැහැ. මං හැමදාම මගේ චිත්‍ර මොනවා හරි වැඩක් තියෙනවා නම් මං ගිහලා එතනට කියලා තනියම වැඩ කරනවා. ඒ ටයිම් එක කියලා කියන්නේ ඇත්තටම මම වෙනුවෙන් වෙන් කරන හොඳම ටයිම් එකක් කියලා මම හිතනවා. සුලගකට බැරි නිසා මල්ලේම තලන්න අහසකට තව තියද තරුවම හලන්න ආදරේමයි කියා බැරි වුණොත් ගලන්න නිල් පාට මලක් විමි පිටු අතර බලන්න. කැම්පස් එකේ ඉන්න ළමෙක් හරි කැම්පස් එකට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න නගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි මේ වීඩියෝ එක බලනවා නම් මට ඔයාලට කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම ඔයාලා try කරන්න කැම්පස් එකට එන්න. ජීවිතේ දිනන්න ඒ වගේම තමයි ඔයාලට නිදහසේ සතුටින් තමන්ගේ ජීවිතේ හොයාගන්න පුළුවන් හොඳම තැනක් තමයි කැම්පස් එක කියලා කියන්නේ. तेरे बिन अब न लेंगे एक भी दम तुझे कितना चाहे और हम तेरे बिन अब न लेंगे एक भी दम කැම්පස් එකේ ටිකක් වෙලා ඉඳලා මට බෝඩිමට යන්න වුණා. මොකද අද ඉදිරිවීර සරච්චන්ද්‍ර වලේ ඩ්‍රාම එකක් යනවා. මට හිතුණා යාළුවෝ එක්ක රැට එක බලන්න කියනනම් හොඳයි කියලා. අපි වලට ගිහිල්ලා ඔයාලට ඩ්‍රාම එකේ කොටසක් එක්කම මම අරගෙන එන්නම්. तेरे बिन अब न लेंगे एक भी दम तुझे कितना चाहे और तेरे बिन अब न लेंगे एक भी दम ඩ්‍රාම එක ඉවර වෙනකොට රෑ 10:00 විතර වුණා. ඉතින් හොඳටම බඩි කුණුන නිසා අපි යාළුවෝ කට්ටියත් එක්කම කාලා බෝඩින් එකට ගියා. ඔන්න ඔය විදියට තමයි කැම්පස් එකේ අද දවස ගෙවුනේ. ඉතින් ඉදිරියටත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.